යම් කුසල් අරමුණක රඳවාගෙන සිටීම නැවතීම සමතය ලෙස හඳුන්වයි. සිත නවතා ගැනීමට ආනාපාන සති භාවනාව කළ යුතුය. දැස වසාගෙන තමා හුස්ම ගන්නා හා පිටකරන දෙස මනස රඳවා තබා සිටීම මගින් වෙනස් සිතුවිලි සිතට ඇතුළු වීම නවතාගත හැකිය. ආරම්භයේදී මෙය අමාරු කාරණයක් සේ දැනුණාට කිහිප වරක් උත්සාහ කිරීමෙන් සිතුවිලි සිතට ඇතුළු වීම නවතා ගත හැකි බව ඔබට ඒත්තු යනවා ඇත. දැන් අපි ආනාපාන සති භාවනාවට ලැස්ති වෙමු. පළමුව නිවැරදි ඉරියව්ව තෝරා ගන්න. ශරීරයට අපහසුවක් නොදැනෙන සංසුන් නිහඬ ස්ථානයක් තෝරා ගන්න. කොන්ද කෙලින් තබාගෙන දැස් මෘදුව පියාගෙන සුව පහසුව වාඩිවන්න. මනස වර්තමානයට ගෙනෙන්න. අතීතය හෝ අනාගතය පිළිබඳ සිතුවිලි සියල්ල මොහොතකට පසෙක තබන්න. මුළු අවධානයම තමා වෙතට සහ මේ ගෙවෙන මොහොතට පමණක් යොමු කරන්න. හුස්ම දෙස බලා සිටින්න. ස්වභාවිකව සිදුවන හුස්ම ගැනීම සහ හුස්ම පිටවීම දෙස පමණක් මනසින් බලා සිටින්න. හුස්ම පාලනය කිරීමට උත්සාහ නොකරන්න. එය තනිවම සිදුවීමට ඉඩ හරින්න. ස්පර්ශවන ස්ථානය හඳුනා ගන්න. ආශ්වාස කරන විට සහ ප්‍රශ්වාස කරන විට වාතය නාසයේ අග හෝ උඩුතොලේ වදින ස්පර්ශය කෙරෙහි සිත රඳවා ගන්න. සිත එකඟ කර ගැනීමට ඇති එකම අරමුණ මෙම ස්ථානයයි. සිත වෙනතක ගියහොත් නැවත ගෙනෙන්න. සිතට වෙනත් සිතුවිලි ඇතුළු වීම සාමාන්‍ය දෙයකි. ඒ පිළිබඳව කෝප නොවන්න. සිත වෙනතක ගිය බව දැනුණු වහාම ඊතා මෘදුව සිත නැවතත් හුස්ම ස්පර්ශ වන ස්ථානය වෙතට රැගෙන එන්න.